රිලව් ජනගහනය මේ දවස්වල සීග්‍රයෙන් වැඩි වෙන නිසා මට හරියටම හොයලා දෙන්න ග්‍රාම සේවක මහත්තයා තමන්ගේ වසමේ කැලේ ඉන්න රිලව් කීයක් ඉන්නවද කියලා. මේකට සනීප නැද්ද? මං කොහොමද රිලව් ගණන් කරන්නේ කැලේ ඉන්නේ? මෙහෙමයි මේ තව සතියකින් මට වාර්තාවක් ඕනේ. මගෙත් එක රිලව් දාන සෙල්ලම් ග්‍රාම සේවක මහත්තයා දාන්න ලෑස්ති වෙන්න එපා. පැහැදිලිද? හරි මන්ත්‍රීතුමා මං ඉක්මනින් වාර්තාවක් හදලා ඔබතුමාට ඉදිරිපත් කරන්න. හරියනම් මට ඉක්මනින් ලැබෙන සලස්සන්න. මේ වෙලේට හොඳම මිනිහා තමයි සිරිපාලයා. ඕක හේන් කරන ගමන් හොරදරෙමෙත් යනවනේ. ඊයවද හම්බෙන්න යන්න ඕන. සිරිපාල ග්‍රාම සේවක මහත්තයා මොකද මේ පැත්තේ? මට පොඩි වැඩක් කරගන්න ඕනේ සිරිපාල. ඒ මොකද ග්‍රාම සේවක මහත්තයා? මට කියලා කරගන්න තියෙන්නේ. මෙහෙමයි මේ කැලේ කරක් ගන්න සිරිපාල හොඳට පුරුදු වෙන්නේ. රිලව් එහෙම වැඩිපුර ගැවසෙන තැන සිරිපාල දන්නවා ඉතින්. ඔවුන්ගෙන් ගහක් කොළක් දෙවිය බේර ගන්න බෑ. පුදුම කරදරයක් වෙලා තියෙනවා. මට සිරිපාලගෙන් උදව්වක් ඕනේ. රිලව් කී දෙනෙක් විතර ඉන්නවද කියලා මේකට ගණන් කරගන්න. කොහොම ගණන් කරන්නද ග්‍රාම සේවක මහත්තයා පණිවිඩින් ඉන්න රිලව්? උන් ගහෙන් ගහට පැන යද්දී අනික උන්ගේ මොනවලුත් එක වගේනේ. කොහොමද ගණන් කරන්නේ? මරලා තමයි ඉතින් ගණන් කරන්න වෙන්නේ. මේකයි සිරිපාලේ. තාම මරන්න අවසර නැහැ ඉතින්. හරියටම බැරි වුණාට එහෙන් මේවත් ගණන් කරලා බලන්න සපෝට් එකක් දෙන්නකෝ. ඇහුවට තරහ වෙන්න බෑ ග්‍රාම සේවක මහත්තයා. ඔය වැඩේ ප්‍රායෝගික නෑ කියලා ඉගෙන ගන්න නැති මටත් තේරෙනකොට ග්‍රාම සේවක මහත්තයා නොතේරෙන කෙනෙක් ප්‍රශ්න. මේකනේ සිරිපාලේ. අපිට සමහර දේවල් නොතේරෙනව නෙමෙයි. නොතේරෙන ගානට කියන දේ කරගෙන ඉන්න සිරිපාල ඉච්චරයි. මට හිත හේනේ එහා පැත්ත සුද්ධ කරලා ගේ තියන්න තියෙනවා. කමක් නෑ. ඒත උදේ ඇවිදලා බලමුකෝ. රිලව් ටික ගණන් කරගන්න. බඩේරුම් කරන් ටිකකුත් උදේම තම්බල ගන්නම්කෝ මං යනකොට අරන් යන්න. එහෙමයි සිරිපාල. මට මේ උදව් හරියට කරලා දෙන්නකෝ. මං අස්සෙම හදලා දෙන්න. ඒකත් ස්ථිර ආදායමක් නේ. හරි එහෙනම් ග්‍රාම සේවක මහත්තයා හෙට උදේම අපි වැඩේ කරන්න පටන් ගමුකෝ. ඕන එහෙනම් සිරිපාල හෙට උදේම අපි වැඩේට පටන් ගන්න ඕනේ. එහෙනම් මං දැන් ගිහිල්ලා හෙට උදේම එනවා. ආ වෙන වැඩ දාගන්න එපා. හෙට උදේම මේක කරන්න ඕනේ. හරිනේ? හරි ග්‍රාම සේවක මහත්තයා එහෙනම් හෙට උදේ වැඩේ කරමු. හරි.